ඉතින් ගයිස් මම ඔයාලට කිව්වා ඔයාලට ඩොලර් 100ක ඉඳලා ඩොලර් 2000ක් වෙනකන් දිනා ගන්න chance එකක් තියෙනවා කියලා. ඉතින් මේ දිනා ගන්න chance එක කොහොමද ගන්නෙ මේ හැම දෙයක්ම සම්පූර්ණ කියලා දෙන්න ඊට කලින් තාම කමෙන්ට් එකක් දැම්මේ නැහැනේ. දැම්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාගේ අතින් දෙයක් කියන්නේ නැහැ. කමෙන්ට් එකක් දාන්න just එක කමෙන්ට් එකක්. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා කියන්නේ මම දාලා තියෙන Telegram channel එකට ඔයා අනිවාර්යෙන් join වෙන්න ඕනේ. මොකද ඔයා ඒ විදිහට Telegram channel එකට join වුණොත් තමයි මම අද කියන වැඩේ ඔයාලට සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඇයි කියලා ඉස්සරහට සම්පූර්ණයෙන් කියන්න. හරි. ඉතින් මෙන්න මේ මුදල් ලැබෙනවා කිව්ව කතන්දරේ මම ඔයාලට මුලින්ම පෙන්නලා ඉන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන්නේ මම ඔයාලට කිව්ව කතන්දරේ. ඔයාලට පේනවා ඇති පළවෙනියට ඩොලර් 2000ක ඉඳලා සාමාන්‍ය 100 දෙනෙක්ට ඩොලර් සාමාන්‍යයෙන් අන්තිමයට ඩොලර් 100ක් වෙනකම් මෙතනදී මුදල් ලැබෙනවා. ඉතින් මේක විශ්වාස කරන්න guys ඔයාට එකපාරක් නෙවෙයි හැම සතියකම මේ වගේ මුදල් ලැබෙනවා. ඉතින් ඔයා දැන් බලයි ඔයාට මේ විදිහට අනිවාර්යයෙන්ම සල්ලි ලැබෙයිද? ඉතින් මේකේ තියෙන්නේ රෑන්ක් එකක්නේ. ඉතින් ඔන්න ඔය රෑන්ක් එක ගන්න මම ඔයාට සම්පූර්ණයෙන් ගයිඩ් කරන්න. හරිද? ඉතින් මෙන්න මේ ගයිඩ් කිරීම වෙන්නේ මම කිව්වා වගේම Telegram channel එක through ඒක නිසා Telegram channel එකට අනිවාර්යෙන් join වෙලා ඉන්න. ඔයා join වෙලා හිටියොත් ඔයාට පුළුවන් මෙන්න මේ ඩොලර් 100ක් නැත්නම් ඩොලර් 2000ක් වුණත් ඔයාගේ කරගන්න. ඉතින් සම්පූර්ණ හැමදේම කියලා දෙන්න 100%ක්ම free. හරිද 100%ක්ම ෆ්‍රී මේ වැඩේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා හැම දෙයක්ම මම කලින් කිව්ව විදිහටම අපි බලමු. මෙන්න මේ මම පෙන්වන විදිහට මේ රෑන්ක්ස් අතරට ඇවිල්ලා ඩොලර් 100ක ඉඳලා ඩොලර් 2000ක් ඔයාගේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ ගැන දැන් අපි සම්පූර්ණ මෙතනින් එහාට A to Z දැන් කතා කරමු. ඉතින් guys ඔයාලා දැන් බලන්න ඇති මම මොකක් කරාද ඔයාලට කලින් කිව්වා වගේම ඩොලර් 100 ඉඳලා ඩොලර් 2000ක් වෙනකන් සල්ලි ගන්න පුළුවන් වෙන්නේ මේ ඇප් එක මොකක්ද මේක ලංකාවේ බැංකුවට ගන්න පුළුවන්ද ඔයාගේ ප්‍රශ්න නැත්තේ. ඉතින් මම මුලින්ම දැන් ඇප් එකේ නම ඉඳලා හැමදේම කියලා දෙන්න සම්පූර්ණයෙන් අහගෙන ඉන්නකොට හැම දෙයක්ම පැහැදිලි වෙයි. ඉතින් මේ ඇප් එක තමයි XM. ඉතින් ඔයාලා ඕන තරම් අහලා ඇති මේ XM trading platform එකක් තියෙනවා. XM broker කෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ කතන්දර ඕන තරම් අහලා ඇති. මේ XM කියන්නේ අද ඊ එකක් නෙවෙයි 2012 ඉඳලා තියෙන බ්‍රෝකර් කෙනෙක් වගේම තවත් අතරමැදියෙක් විදිහට වැඩ කරන ගොඩක් හොඳ platform එකක්. ඉතින් මේ XM එක ඇතුලේ සාමාන්‍යයෙන් අපි දකින cryptocurrency වලට අමතරව තවත් ගොඩාක් trade කරන්න පුළුවන් options තියෙන. ඒ කියන්නේ cryptocurrency එතනින් එහාට ගිහපුවම අපිට gold වගේ දේවල් තව එතනින් එහාට ගොඩක් options තියෙන. ඒ වගේම competitions තවත් ගොඩාක් options තියෙන බ්‍රෝකර් කෙනෙක්. ඉතින් සරලවම කිව්වොත් ඔය ටික තමයි මට XM ගැන කියන්න තියෙන්නේ. මම XM සම්බන්ධව ඉස්සරහට සම්පූර්ණ වීඩියෝස් ටිකක් ඔයාලට අරන් එන්නම්. ඉතින් මේ XM එක ඔයාලට 2025 පටන් ගන්න හොඳයිද කියලා අහුවොත් ඔව් අනිවාර්යෙන්ම හොඳයි. මොකද XM platform එක ඇතුළේ ගොඩාක් ලොකු opportunities ගොඩක් ඔයාලට තියෙනවා. ඉතින් මම මේ හැම opportunity එකක් ගැනම ඔයාලට ඉස්සරහටදී සම්පූර්ණ වීඩියෝස් අරන් එනවා. ඒ වගේම අපේ Telegram channel එකේ හිටියොත් ඔයාලට තියෙන special හැම දෙයක්ම වගේ මම Telegram channel එකේ update. හරි ඉතින් මෙන්න මේ XM platform එකේ අපි මුලින්ම අද account එකක් හදාගන්න තැන ඉඳලා බලමු. දැන් account එකක් තියෙන කෙනෙක් නම් කොහෙත්ම බය වෙන්න එපා. ඔයාලට account එකක් තිබ්බත් ඔයා මේ වෙද්දි මීට කලින් account එකක් හදලා නම් තියෙන්නේ. ඔයා තාම මේ XM එකෙන් හරියට වැඩක් ගත්තේ නැත්නම් ඔයාට මම කියලා දෙන්නම් කොහොමද හරියටම වැඩක් ගන්න කියලා. ඒ වගේම ඔයාට account එකක් තියෙන කෙනෙක් නම් ඔයාට මම දෙවනියට උඩින්ම දාලා ඇති register link එක දෙවනියට මම දාලා ඇති තව link එකක්. වන්න ඒකෙන් අලුතෙන් අපව register වෙන්න. එතකොට ඔයා මගේ link එකෙන් register වුණා වෙනවා. ඒ විදිහට register වෙන කට්ටියට ඉස්සරහට මම signal වගේ දේවල් දීලා එයාලට වෙනම profit කරන වැඩපිළිවෙලක් වෙනම හදනවා. ඔයා කාගෙන් register වෙලා හිටියත් කිසිම issue එකක් නැහැ. ඔයා අලුතෙන් register වෙන්න. අලුතෙන් register වෙලා මට පෙන්නන වගේ idea එකක්. එතකොට ඔයාව මම මගේ VIP signal group එකට add කරනවා. එතනදී ඔයාලට signal වගේම ඔයාගේ account එක grow කරගන්න ඕන හැම උදව්වක්ම මගෙන් ලැබෙනවා. හරිද? ඒ කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. හරි. ඉතින් මම අද ගෙනලා තියෙන මේ XM platform එකේ කොහොමද register වෙන්නේ? register වෙලා හරියට මේ account එක හදාගෙන වැඩ ටික කොහොමද කරගන්නේ? ඒ වගේම මම ඔයාලට කියන්නේ සතයක්වත් ආයෝජනය කරන්න ඕනේ නැහැ. මම අද ගෙනා වැඩේට කියලා අනේ වැඩේ මොකක්ද කියලා අපි සම්පූර්ණයෙන් බලමු. හරි මුලින්ම අපි XM platform එකේ register වෙන්නේ කොහොමද කියලා බලමු. register වෙන්න අවශ්‍ය කරන link එක මම පහළ දාලා ඇති. අන්න ඒක උඩ touch කරනවා. touch කරාට පස්සේ ඔයා web browser එකෙන් open වෙයි. web browser එකෙන් open වුණාම ඔයා මේ වගේ තැනකට එයි. මෙතනදී ඔයාට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. මේක ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. continue on the web කියලා. හරිද? මෙන්න මේ විදිහට පහලින්. මෙන්න මේක උඩ touch කරන්න. හරිද? මේක උඩ නෙවෙයි. ඔයා මේක උඩ touch කරන්න බෑ. මෙන්න මේක උඩ touch කරන්න. touch කරලා ඔයා ඉස්සරහට continue කරන්න. හරිද? continue කරගත්තාම ඔයා ඉන්න රට අහනවා ඔය country එක. ඉතින් ඔයාට ශ්‍රී ලංකාවක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී continue කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක දෙන්න. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ වගේ ඔයාට ඔයාගේ account එකට automatically code එකක් create වෙලා වැටලා තියෙනවා. මෙතනදී මේ අදාළ කරන XM brand එකට අදාළ ඉතින් ඒකේ විදිහට මොකක්ද තියලා මේක ඉස්සරහට continue කරන්න. හරිද? ඒව මොකුත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ email address එක දෙන්න තැනක් තියෙනවා. ඉතින් මේක තමයි පළවෙනි step එක. ඔයා මෙතනදී අනිවාර්යෙන් වැදගත්ව කරන්න ඕනේ. මොකද මේ email address එක ඔයා දෙද්දි වැඩ කරන email address එකක් දෙන්නේ වගේම ඔයා දිගටම පාවිච්චි කරන email address එකක් ඔයා දෙන්න ඕනේ. මොකද withdrawal වගේම තවත් ගොඩක් process වලදී ඔයාට මේ
ඊමේල් ඇඩ්‍රස් එක ගොඩක්ම වැදගත් වෙනවා. හරිද? ඒක අමතක කරන්න එපා. හරි. ඉතින් ඒක නිසා ඔයාලට මෙතනදී හොඳ ඊමේල් ඇඩ්‍රස් එකක්, ඒ කියන්නේ ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන්. දීලා මෙන්න මෙතනදී ඔයාලට මේක ටික් එකක් දාගෙන කන්ටිනියු කරගන්න පුළුවන්. මේකට ඔයාලා ටික් එකක් දැම්මොත් එහම ඔයාලට මෙයාලගේ සයිට් එකේ මොනවා හරි අප්ඩේට්ස් මොනවා හරි තියෙනවා නම්, ඒ වගේම මෙයාලගේ මාකට් කරන ඇඩ්ස් මොනවා හරි තියෙනවා නම්, මේ හැම දෙයක්ම ඔයාලට මේල් එකෙන් එනවා. ඔයාලට ඕන නම් පුළුවන් මෙතනදී ඒකට දාන්න නැතුව ඉස්සරහට කන්ටිනියු කරන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ වැදගත්ම තැනකට. මෙතනදී ඔයාලට තියෙනවා ඔයාගේ පාස්වර්ඩ් එක ඇඩ් කරගන්න. හරිද? මෙතන දව පාස්වර්ඩ් එකක් ඇඩ් කරගද්දී හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් ඇතුළත් කරන්න. එක්සැම්පල් එකක් මම ඔයාලට දෙන්නම්. මම ඔයාලට මෙන්න මේ විදිහට XM කියලා දුන්නොත් එහෙම XM එකට මම AM එකක් එකතු කරනවා. sorry AM එකක් එකතු කරලා ඉවරලා මෙන්න මේ විදිහට Xman කියන එක මම මෙතන ඇඩ් කරලා ඊට පස්සේ ඔයාලා නිකන් ඔන්න වගේ ඉලක්කමක් ඒ වගේම ඔයාගේ සිම්බල් එකක් වගේ දෙන්න පුළුවන්. හරිද? ඒ වගේ හොඳ අනිවාර්යෙන් පාස්වර්ඩ් එකක් දෙන්න. මෙන්න මේ තියෙන හැම දෙයක්ම ඇතුළත් වෙන්න ඕනේ පාස්වර්ඩ් එකට. සිම්පල් ලෙටර්ස්, කැපිටල් ලෙටර්ස්, ඒ හැම දෙයක්ම ඇතුළත් වෙන්න ඕනේ. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඒ වගේම මෙතන තියෙනවා තව ඔයාලට වැදගත්ම දෙයක්. ඒ මොකක්ද කියලා කිව්වොත් එහෙම ඔයාලට පේනවද have a partner code කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතනට ඔයාට පාර්ට්නර් කෝඩ් එකක් ඇතුළත් කරන්න පුළුවන්. මේ තිරේ පැත්තකින් පේන පාර්ට්නර් කෝඩ් එක ඔයා මෙතනට ඇතුළත් කරන්න. දැන් ඔයා හරි දැන් පාර්ට්නර් කෝඩ් එකක් දෙනවා කියන්නේ මගේ කෝඩ් එකක් දෙන්න කියලානේ. ඇයි මේ කෝඩ් එක මම දෙන්න ඕනේ? එක ඔයාට මම VIP සර්විස් එකක් හදලා තියෙනවා. මෙන්න මේ platform එක ඇතුළේ තියෙන මේ free campaigns වලට වගේම තව ඉස්සරහට තියෙන paid ඒ වගේම තව ගොඩක් මේක ඇතුළේ තියෙන options, ඒ වගේම trade කරන්න options තියෙනවා. මේ හැම දෙයකටම මම ඔයාලට හැම දෙයක්ම free guide කරන VIP chance එකක් හදලා තියෙනවා. අන්න ඒකට ඔයාට එන්න ඕන නම් අනිවාර්යෙන් ඔයා මේ code එක දෙන්න ඕනේ. මොකද මම ඔයාගෙන් කීයක්වත් ගන්නෙ නැහැ. හරිද? ඒක නිසා ඔයාලට මේ කෝඩ් එක ඒක නිසා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක තමයි ඉස්සරහදී වීඩියෝස් වලදී මම මගේ කමියුනිටි එකට, ඒ කියන්නේ වීඩියෝ එක බලලා ඔයා වගේ, ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයා වගේම account හදන කට්ටිය ඉන්නවනේ. මේ මගේ partner code එක දීලා මෙන්න මේ කට්ටියට මගේ partnersලට එහෙම නැත්නම් මගේ referrals වලට විතරක් use කරන්න පුළුවන් වෙන විදිහේ මම ඉස්සරහට අරන් එනවා codes වගේ දේවල්. මේ codes දුන්නාම ඔයාලට 100% bonus එකක්, ඒ කියන්නේ හිතන්නකෝ $50ක bonus එකක්, ඔන්න ඔය වගේ ලොකු bonus තියෙන codes මම අරන් එනවා. අන්න ඒව වැඩ කරන්න නම් ඔයාට මගේ code එක දීලා තියන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා තිරේ පැත්තකින් පේන කෝඩ් එක ඔයාලට මෙතනදී දෙන්න පුළුවන්. මේ කෝඩ් එක දෙද්දි ඔයාලට මේ වගේ පාස්වර්ඩ් එක දීලා ඉවරලා පල්ලෙහාට තමයි දෙන්න තියෙන්නේ. මෙන්න මෙතනට end here කියන තැනට ටච් කරලා ඉවරලා තමයි ඔයාලට මෙතනදී මේක දෙන්න තියෙන්නේ. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට මෙතනදී පෙන්නනවා අඩුම characters 5ක් තියෙන එකක් තමයි මෙතනදී මෙන්න මේ partner code එක කියලා පෙන්නන්නේ. අනේ කෝඩ් එක මම තිරේ පැත්තකින් දාන කෝඩ් එක දෙන්න මෙතන දීලා ඉවරලා ඔයාලට පුළුවන් register කියන බටන් එක උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට පේනවා ඇති ඔයාගේ මේල් එකට මෙයාලා කියනවා මේල් එකක් යවලා තියෙන. ඒ කියන්නේ ඔයාලා දුන්න ඊමේල් එකට හෝ මොකක් හරි මේල් එකට මේ වෙද්දි මේල් එකක් මෙයාලා යවලා තියෙනවා. අන්න ඒකේ තියෙන ලින්ක් එක ටච් කරලා මෙතනදී වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න කියනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න කොයි වගේ මේල් එකක්ද මෙතනදී එන්නේ කියලා. ඉතින් ඔයාට එන්නේ මෙන්න මේ වගේ මේල් එකක්. ඉතින් මෙන්න මෙතනදී ඔයාට පුළුවන් මෙන්න මේ තියෙන verify email කියන බටන් එක ටච් කරලා ඔයාගේ වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න. ඒක ගොඩක් ලේසි වෙනවාට කරගන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙයි කියලා. හරි ඉතින් මේ තියෙන්නේ මම ස්ක්‍රීන්ෂොට්ස් වලින් ඔයාලට පැහැදිලි කරන්නේ. ඒක නිසා ඔයා ගැන ලොකුට හිතන්න එපා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට ඔයා ඒක ටච් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එක වෙරිෆයිඩ් කියලා වැටෙනවා. වෙරිෆයිඩ් කියලා වැටුණාට පස්සේ ඔයාලට තියෙන්නේ XM ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන එක. ඉතින් ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එක App Store එකෙන් හරි නැත්නම් Play Store එකෙන් හරි ගොඩක්ම ලේසියෙන් ඔයාලට ගන්න පුළුවන්. කැමති එකකින් ඔයාලට පුළුවන් මෙතනදී යූස් කරන්න. ඉතින් already ඔයා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් මේ හැම ස්ටෙප් එකක්ම මේ විදිහට ෆලෝ කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් මෙතන වට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී තියෙනවා පැහැදිලිව මුඩින් මෙන්න මේ වගේ login කියලා ඔප්ෂන් එකක්. ඉතින් අපි already account එකක් හදලා තියෙන්නේ. අපේ account එක verify කරලා නැහැ. හැබැයි අපිට මේකට log වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකට log වෙන්න හැටි බලමු. ඒ කියන්නේ අපි මෙතනදී අපේ verification එක කරා, අපේ mail එක verification එක කරලා අපේ පළවෙනි step එක complete කරා. හැබැයි අපිට තව steps තියෙනවා. මොකද අපි මේක KYC කරන්න ඕනේ. මොකද මේක exchange එකක් විදියටත් වැඩ කරනවා. සමාන කරලා broker කෙනෙක් විදියට වැඩ කරනවා. ඒක නිසා අපි මේක අනිවාර්යෙන්ම අපේ KYC එක කරලා තියාගන්න ඕනේ. ඉතින් ඒ ටික කරගන්න හැටි කියන්න. හරි මුලින්ම login යන්න මම කිව්වා වගේම මෙතෙන්දී login ගිහිල්ලා බලලා ඔයාලට details ටිකක් දෙන්න තියෙනවා. ඉතින් ඔයාගේ අර කලින් දුන්න mail එකයි ඒ වගේම password එකයි දෙන්න තියෙනවා. ඉතින් ඒ ටික දීලා බලලා මෙතෙන්දී log වෙන එකයි තියෙන්නේ. මම ඔයාලට දැන් ඒකත් පෙන්නන්නම්. මම කිව්ව විදිහට ඔයා login කියන තැනට touch කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි එන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලට අර ඔයා register වෙද්දී ලබා දුන්න mail එක දෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම ඊට පස්සේ password එක දුන්නා. ඔයාලට ඕන නම් මෙතනදී ඔයාගේ fingerprint එක හරිය නැත්නම් ඔයාගේ face ID එක හරිය තියෙනවා නම් ඒ දෙකෙන් කැමති එකක් දීලා login කියන option එක touch කරලා log වෙන්නයි තියෙන්නේ. ඉතින් ඔච්චරයි සරලවම මෙතනදී ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ. මම හිතනවා එතෙන්දී ඔයාලට කිසි ප්‍රශ්නයක් නැති වෙයි කියලා. ඉතින් අපි ඔන්න මේකේ තියෙන basic verification ටික කරගත්තා. ඒ කියන්නේ අපේ mail එක verify කරා. already අපි දැන් අපේ account එකට අපි log වෙලා ඉන්නේ. දැන් අපිට තියෙනවා KYC කරලා අපේ account එකේ verification ටික complete කරගන්න. ඊට පස්සේ මේකෙන් මං කිව්වා වගේ සත්‍යයක්වත් ආර්ජනය නොකර earn කරන්න පටන් ගන්න.
ඉතින් තවත් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මේ හැම ඔප්ෂන් එකක්ම ඉස්සරහට ගේන්න. ඒ වගේම ඔයාට තව ගොඩක් දේවල් දැනගන්න අපේ Telegram channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. හරි. ඉතින් අපි දැන් බලමු මේකට log වුණාට පස්සේ කොයි වගේ interface එකක්ද තියෙන්නේ. ඊටු ටික කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඔන්න දැන් මගේ account එකේ ඉන්නේ. ඉතින් ඔයා මේ විදිහට තමයි මගේ account එකට ආවට පස්සේ පෙන්නන්නේ. ඉතින් මෙතනදී ඔන්න ඔයාලට පේනවා පැහැදිලිවම තියෙනවා verify profile කියලා option එකක් මෙතනට ආව ගමන්ම. හරිද? ඉතින් ඒක නිසා මෙතන තියෙන මෙන්න මේ verify profile කියන බටන් එක උඩ touch කරගන්න ආව ගමන්ම එතකොට ඔයාගේ වැඩ ටික finish. ඒ කියන්නේ ඔයා verify කරලා ඔයාගේ ඒ වැඩ ටික සම්පූර්ණ කරා කියන්නේ ඔයාට එතනින් එහාට ලොකු වදයක් නැහැ නේ. ඉතින් පස්සේ ඔයාට account එකේ තියෙන හැම feature එකක්ම ඔයාට use කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක complete කරන්න. හරි ඉතින් දැන් මම මෙතනදී මෙන්න මේ verification එක කොහොමද වෙන්නේ කියන එක ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙතනදී මගේ අර කලින් තිබ්බ කට් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ තියෙන උඩ තියෙන dot තුනට touch කරාට පස්සේ මෙතන තියෙනවා verify your profile කියලා. හරිද? ඉතින් මෙතනට එන්න. ඊට පස්සේ මෙතනදී අපිට දෙන්න දේවල් ටිකක් තියෙනවා. මුලින්ම ඔයාගේ address එක මෙතන දෙන්න ඕනේ. address එක හරියටම දෙන්න. ඒ වගේම ඔයාගේ city එක දෙන්න. ඉතින් මෙතනදී city එක දෙද්දි ඔයාලට මෙතනදී දෙන්න පුළුවන් ඔයාගේ ඉන්න town එක. ඊට පස්සේ ස්ට්‍රීට් නම්බර් එක. මෙතනදී ස්ට්‍රීට් නම්බර් එකට හිතන්නකෝ ඔයාගේ ඇඩ්‍රස් එක පටන් ගන්නවා කියලා 150න් අර 200න් එක 215න් එක අන්නේ නම්බර් එක දෙන්න. ඒ හොඳටම හිටිය. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක දෙන්න. පෝස්ටල් කෝඩ් එක දෙද්දි ඔයා ඉන්න ටවුන් එක අනුව හිතන්නකෝ ඔයා ඉන්නේ කොලම්බෝ කියලා. ඉතින් ඔයා හිතන්න ඔයා කොලම්බෝ ඉන්නවා නැත්නම් බතරමුල්ලේ ඉන්නවා නැත්නම් මාදිවැල ඉන්නවා. ඉතින් ඔයා ඉන්න ටවුන් එක අනුව ඔයාට සර්ච් කරගන්න පුළුවන් Google එකේ මාදිවැල පෝස්ටල් කෝඩ් කියලා ඔයා ටයිප් කරාට පස්සේ ඔයාට කෝඩ් එක බලා ගන්න පුළුවන්. අන්නේ කෝඩ් එක මෙන්න මෙතනට දෙන්න. ඒක ඔයාලට හොයාගන්න එක තමත් ප්‍රශ්නයක් නම් ඔයාලට පුළුවන් Telegram channel එකට join වෙලා ඒක ගැනත් අහන්න. මොකද මම මේවා එකිනෙකට පෙන්නනවා වීඩියෝ ගොඩක් දික් වෙනවා. හරි ඉතින් මම මේන්න මේ ටික complete කරන් ඊට පස්සේ තියෙන ටික කොහොමද complete කරන්න කියලා ඔයාලට කියන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාගෙන් අහනවා ඔයාගේ mobile number එක. ඒ කියන්නේ ඔයා use කරන mobile number එක අහනවා. ඉතින් මේකත් ඔයා අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් මේකත් ඔයා දෙන්න. ඉතින් මෙතනදී mobile number එක දීලා ඉස්සරහට next කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේකට yes දාලා ඉස්සරහට continue කරගන්න. හරිද? ඉතින් ඔන්න ඔච්චරයි මෙතනදී මේ ටිකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේනවාදී පහළ තියෙනවා upload document කියලා option එක. ඉතින් මෙන්න මේක උඩ touch කරන්න. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී කරගන්න තියෙනවා ඔයාගේ verification ටික කරගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන්. මෙතනදී තියෙනවා not verified කියලා මගේ account status එක. ඉතින් මේක verified වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට මෙන්න මේ මුලින්ම තියෙන option එක උඩ touch කරාට පස්සේ ඔයාගෙන් මෙයාලා අහනවා ඔයා මෙතනදී US tax ගෙවන්න ඕන US වල ඉන්න කෙනෙක්ද කියලා. ඉතින් ඒකට ඔයාලට no කියන එක දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී no කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී ඔයාලට මෙතනින් අහනවා TIN number එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේකටත් yes or no ඔයාලට තියෙනවා නම් yes දෙන්න. එහෙම නැත්නම් මේක නැත්නම් ඔයාලට no දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ ටික දීලා මෙතනදී ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී TIN number එකක් නැති වෙන්න හේතුව මොකක්ද කියන එක. ඉතින් මෙන්න මේ විදිහට TIN අංකයක් නැති වෙන්න හේතුවත් ඔයාලට දීලා ඉස්සරහට continue කරගන්න පුළුවන්. මේ වගේ මොනවා හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් Telegram channel එකකින් අපිව contact කරගන්න. හරිද? ඒකත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා upload document කියලා option එක. ඉතින් මෙතනදී තමයි අර KYC option එක නැත්නම් අපේ verification එක කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න මෙතනදී ඔයාට කොයිම වෙලාවකවත් මොබයිල් කරන්නවත් එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාට කැමති නම් තමයි ඔයාගේ මේ account එක ඔයා හදාගන්නේ. ඉතින් මෙතනදී ඔයා account එකක් හදන එකෙන් ඔයාට කීයක්වත් නැති වෙනවද කියලා අහුවොත් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. මම කියන්නේ account එකක් ඔයා හදනවා නම් ඒ account එක හදන්නේ ඔයා කැමති කියන එක ඔයා මතක තියාගෙන හදන්න. හරිද guys? හරි. ඊට පස්සේ මෙතනදී තියෙනවා upload document. හරිද? ඉතින් මෙන්න මේක උඩ touch කරලා දැන් මමත් මෙතනදී verification එක කරගන්න හදන live ම ඔයාලත් එක්කම. ඉතින් මේක උඩ touch කරාට පස්සේ ඔයාගේ මුලින්ම මෙතනදී මෙයාලා කියලා තියෙනවා ඔයාගේ මෙන්න මේ verification එක කොහොමද වෙන්න ඕනේ? clear size වෙන්න ඕනේ. MB 5කට වඩා වැඩි වෙන්න බෑ. මෙන්න මේ වගේ options ටිකක් තියෙනවා. ඉතින් අපිට මෙතනදී මේ verification එකට ආකාර දෙකක්. හරිද? මෙතනදී options දෙකක් ඕන වෙන එකක් තමයි මෙතනදී අපේ තියෙනවා facial ඒ කියන්නේ අපි මූණ verification කරන්න අපේ documents ඕන වෙනවා. ඉතින් අපි මෙන්න මේවා එකින් එකට බලමු. මුලින්ම තියෙනවා මෙතනදී start verification කියලා option එකක්. මෙන්න මේක උඩට touch කරන්න. touch කරාට පස්සේ ටික වෙලාවක් මේ විදිහට අරගෙන මෙතනදී වෙනම option එකක් අපිට open වෙනවා. ඉතින් මෙතනදී ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ අපි verify කරන්න වෙනවා. ඉතින් මෙතනදී verify කරගන්න. ඊට පස්සේ අපිට මෙතනදී අපි verify කරගන්න ඒ කියන්නේ මේ verification එක කරගන්න document කැමති එකක් use කරන්න පුළුවන්. හරිද? එකක් passport එක use කරන්න පුළුවන්. එකක් national ID එක නැත්නම් driving license එක. මේ කැමති එකක් ඔය use කරන්න. ඔයාලට කැමති විදිහකට use කරන්න පුළුවන්. ඉතින් අපි example එකකට national identity එකම ගමු. ඉතින් මේ විදිහට national identity එක ගත්තට පස්සේ අපේ national identity card එකේ එක පැත්තක් වගේම අනිත් පැත්තෙත් අපිට photos ගහ ගන්න වෙනවා.
හරිද? ඉතින් ඔයාලට මෙතනදී කැමති එකක් යූස් කරන්න පුළුවන්. මම දැන් මගේ national ID card එක යූස් කරලා මේ verification එක complete කරගන්න මතක තියාගන්න මම තව පාරක් ඔයාලට warn කරනවා. මෙතනදී ඔයා කැමැත්තෙන් හදන්නේ ඔයා account එකක් හදමින් ඔයාලට කිසි දෙයක් නැති වෙනවද කියලා හෙවොත් නෑ එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි මමයි මේ විදිහට ඔයාලට warn කරන්න කියලා හෙවොත් මෙතනදී ඔයා account එකක් හදාගන්නේ. ඒතර ඔයා account එකක් හදාගන්න ඔයා use කරන්න ඕන නිසා ඒ වගේම YouTube එකේ කියලා තියෙනවා අනිවාර්යෙන්ම මේ විදිහට account එකක් හදද්දි ඒ කට්ටියට කියන්න කියලා මේ විදිහට account එකක් ඔයා හදාගන්නවා. ඒතර මේ account එකේ ඔයා document එක දෙන්න කියන එක අනිවාර්යෙන් දෙපාරක් කියන්න කියලා. අන්න ඒක නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලට කලින් බලා ගන්න පුළුවන් වෙච්ච කළු පාට අකුරු තිබ්බ එකෙන් ඒකේ සම්පූර්ණයෙන්ම කියලා තියෙන්නේ ඔන්න ඔය ටිකම තමයි. හරිද? ඒක නිසා තමයි මම ආපහු repeat කරේ කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතනදී මගේ document එක දීලා verification එක complete කරගන්නවා ඔයාලත් එක්ක live ම. අපි බලමු මගේ verification එක කොහොමද complete වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න පේනවා ඇති මගේ මෙතනදී document එක සමහරක් වට blur වෙලා ඇත්තේ. මම මෙතනදී submit කරා. ඉතින් මෙතෙන් submit කරාට පස්සේ අපේ face verification එකට යනවා. ඔයා මතක තියාගන්න driving license එකකින් හරි නැත්නම් ඔයාගේ identity card එකෙන් හරි කරගන්නවා නම් site දෙකක් තියෙනවා මෙතෙන්දී upload කරන්න. හරිද? ඒක මතක තියාගන්න. ඊළඟට අපිට දැන් තියෙන අපේ face verification එක. ඒ කියන්නේ අපේ මූණ verify කරන්න තියෙනවා. ඉතින් ඒක normal. අපිට මෙතෙන්ද verification එක on කරාට පස්සේ අපේ phone එක තියාගෙන අපිට තියෙන්නේ face එක මේ පැත්තට ඒ පැත්තට හරවලා අපේ verification එක හරියට complete කරගන්න. ඉතින් ඒක අවුලක් නෑ. ඔයාලට කරගන්න පුළුවන් ගොඩක් ලේසි. ඔයාලට doubt එකක් තිබ්බොත් අපේ Telegram channel එකට දාන්න. ඕකේ. අපි දැන් බලමු verification එක complete කරගත්තට පස්සේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ guys ඔයාලට මේ වගේ තැනකට එන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට තියෙන්නේ ඔයාගේ මෙතනදී ඔයා ඉන්නේ ලංකාවේ කියන එක verify කරන එක. ඉතින් මෙතනට ඔයාලට කැමති බිල් එකක් ඔයාගේ නමට තියෙන ඉලෙක්ට්‍රික් වෙන්න පුළුවන්, වෝටර් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා මොන හරි ගන්න ඉන්ටර්නෙට් බිල් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාලට මෙතනදී අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාගේ final verification එක විදියට. හරිද? ඉතින් මේක සෑහෙන ලේසි. ඔයා ගාව ඔයා හිතන්නකෝ ඔයා ගත්ත මොබයිල් ෆෝන් එකක් කියලා ඔයාගේ නමට ගත්තේ. අන්න ඒ ડોකියුමන්ට් එක මෙතනදී අප්ලෝඩ් කරන්න. ඔයාගේ නමට එනවා නම් බැංක් එක මොකක් හරි ලෙටර් එකක් අන්න ඒක ඔයාලට පුළුවන් මෙතනදී ඇඩ් කරගන්න. ඉලෙක්ට්‍රිසිටි බිල් එකක්, ගෑස් බිල් එකක්, මේ ඕන එකක් නැත්නම් වෝටර් බිල් එකක් නැත්නම් මොනවම හරි විදිහක ඔයාගේ නමට එන බිල් එකක් මෙතනදී ඇඩ් කරලා අප්ලෝඩ් කරන එකයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ෆොටෝ එකක් ගහලා ඒක අප්ලෝඩ් කරගන්න. ඉතින් ওই ටික තමයි දැනට කරගන්න තියෙන්නේ. මේ වෙනකන් ඔයාගේ වෙරිෆිකේෂන් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මගේ Telegram channel එකට message එකක් දාන්න. Telegram channel එකට මට private message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම මුලින් mention කරන්න exam සම්බන්ධ ප්‍රශ්නයක් කියන එක. එතකොට මම නැතත් මගේ ඇඩ්මින් කෙනෙක් මගේ account එකට log වෙලා ඉන්න ඇඩ්මින් කෙනෙක් අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රශ්න ගැන බලයි. ඉතින් guys ඔන්න අපි verification එක අපි complete කරා. verification complete කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට my account කියන එක බලා ගන්න පුළුවන්. කොළ පාට මෙන්න මේ වගේ ටික් එකකුත් එක්ක ඔන්න verified වෙලා තියෙන්නේ. account type එක මේ ටික ඔයාට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. ඒතර මගේ standard account එකක් තියෙන්නේ. ඒ ටික ඔන්න සම්පූර්ණයෙන් okay. හරි. ඉතින් දැන් ඔන්න අපිට exam එකේ contact තියෙනවා. දැන් ඔන්න අපිට opportunities සෑහෙන ගොඩක් තියෙනවා. ඔය opportunities ගොඩෙන් අද එකම එක opportunity එකක් ගැන මම කතා කරන්න. අපිට මෙන්න මේ ටික විතරක් කරොත් earn කරන්න පුළුවන් එක opportunity එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ අපේ මෙන්න මේ exam account එකක් හදාගත්තට පස්සේ exam account එකේ දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා real කියලා option එකක්. okay. මෙන්න මේ real option එකේ තමයි දැන් අපි ඉන්නේ. ඒ කියන්නේ real account එකේ ඉන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේකෙන් demo account එකට මේ තියෙන්නේ. මෙන්න මෙතන ඔයා මෙන්න මේ තියෙන මෙන්න මේ icon එකට touch කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ standard account එකේ ඉන්නේ. ඔයාලට පුළුවන් demo account එකට ඔයාගේ මාරු වෙන්න. ඉතින් ඔන්න මම දැන් මගේ demo account එකට මාරු වුණා. මේ demo account එක නැත්තම් මෙතනදී තියෙන්නේ අපිට trade කරන්න මේක තියෙන options use කරන්න තියෙන money එහෙම නැත්නම් සල්ලි. මේ සල්ලි අපිට withdraw කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ සල්ලි වලින් සල්ලි හොයන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් මොකක් මේ සල්ලි වලින් අපිට සල්ලි හොයන්න පුළුවන්. ඔව් අපිට පුළුවන් මෙන්න මේ ඩොලර්ස් 10,000න් සල්ලි හොයන්න. ඉතින් අන්න ඒක ගැන තමයි දැන් මම කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදි තියෙනවා 10,000 එහෙම නැත්නම් 10k ඩොලර්ස්. ඉතින් ලොකු ගාණක අපිට ෆන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපිට මේක විත්ඩ්‍රෝ කරගන්න බෑ කොහෙත්ම. ඒක වැරදිවට ගන්න එපා. මේකෙන් අපිට සල්ලි හොයන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි තියෙන්නේ. අන්න ඒක ගැන මම කියන්න. ඉතින් ඔයාලට මෙන්න මේ තියෙන හිරි කැල තුන තියෙන්නේ. මේක උඩට ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ ඔයාලට මෙතනදී පේනවාද ටිකක් පහළට එද්දී මෙතන තියෙනවා competitions කියලා ඔප්ෂන් එක. මෙන්න මේ තියෙන්නේ. මේක උඩට ටච් කරන්න. ටච් කරාට පස්සේ හැම සතියකම මෙන්න මේ එක්සම් ලගේ කම්පිටිෂන්ස් තියෙනවා. මේ කම්පිටිෂන්ස් රියල්. ඒ කියන්නේ ඔයාලට පේනවා තියෙන්නේ මේ තියෙන රියල්. එතකොට මෙන්න මේ රියල් වලට ඩොලර්ස් ලක්ෂයක්. හරිද? හැම සතියකම වෙන් කරලා තියෙනවා. එතකොට ටිකක් ලොකු ගාණක්. ටිකක් නෙවෙයි ගොඩක් ලොකු ගාණක්. එතකොට ඊට පස්සේ ඩිමෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඩිමෝ. ඉතින් මෙන්න මේ ඩිමෝ කරන කට්ටියට එහෙම නැත්නම් මේ ඩිමෝ accounts තියෙන කට්ටියට ඩොලර්ස් 25000ක් වෙන් කරලා තියෙනවා.
මේ ඩිමෝ account තියෙන කට්ටියට. ඉතින් මෙතනදී මෙන්න මේ ඩිමෝ වලින් ඔයාලට සල්ලි ලැබෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඒක මම පැහැදිලි කරන්නම්. මෙතනදී ඔයා හිතන්න ඔයාලට ඩොලර්ස් 10000ක් තියෙනවනේ. මේ ඩොලර්ස් 10000 මම ඔයාලට කිව්වේ මම ඔයාලට සිග්නල් දෙනවා කියලා. අනේ සිග්නල් වලට ඔයාලට පුළුවන් ට්‍රේඩ් කරන්න. ඒ ට්‍රේඩ් කරන හැටි හැම දෙයක්ම මම කියන්නම් group එකේ. ඔයාලට පුළුවන් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ඔයාලට සල්ලි දාලා ඔයාලට පුළුවන් ට්‍රේඩ්ස් වලට එන්ට්‍රි වෙන්න. ඔයා සතයක්වත් දාන්න ඕනේ නැහැ. ඔයාගේ තියෙන ඩිමෝ මනි. හරිද? ඒ කියන්නේ ඔයාලට නිකන් යූස් කරන්න තියෙන සල්ලි. ඒ වගේ ට්‍රේඩ්ස් වලට එන්ට්‍රි වෙන්න. මේ විදිහට එන්ට්‍රි වුණාට පස්සේ ඔයාගේ තියෙන සල්ලි ගන්න. ඒ කියන්නේ ඔයාගේ තියෙන ඩොලර්ස් 10000 ඔයාලට පුළුවන් වැඩි කරගන්න. හිතන්න ඔයාලා තියෙන ඩොලර්ස් 10000 ඔයා වැඩි කරගන්නවා මේ සතය ඇතුළත ඩොලර්ස් 20000කට. හරිද? ඉතින් අන්නේ සතය ඇතුළත ඔයා නම් ඔයාගේ තියෙන ෆන්ඩ් එක වැඩියෙන්ම වැඩි කරගෙන තියෙන්නේ ඔයාට හම්බ වෙනවා ඩොලර්ස් 2000. හරිද? ඉතින් පළවෙනියගේ ඉඳලා 100 වෙනියා වෙනකම්, ඒ කියන්නේ වැඩියෙන්ම වැඩි කරගත්ත පළවෙනියගේ ඉඳලා 100 වෙනියා වෙනකම් මෙතනදී ඩොලර්ස් හම්බ වෙනවා. ඩොලර් 100ක් තමයි අන්තිමේට හම්බ වෙන්නේ. එකක් පොඩි ගාණක් නෙවෙයි. හම්බ වෙන ඩොලර් 100ට ඕනම විදිහකට යූස් කරන්න පුළුවන්. ඕනනම් ඔයාලට විත්ඩ්‍රෝ කරගන්නවත් පුළුවන්. ඒක කිසිම ඉෂුව එකක් නැහැ. හරිද? ඔන්න ඔය වගේ සුපිරිම chance එකක් තමයි මෙතනදී ඔයාලට තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මේ විදිහට ටච් කරලා පස්සේ මේක ගැන තවත් මෙතනදී විස්තර තියෙනවා. just ඔයාලට ඕන වෙන්නේ ඔයාගේ KYC එක verify වෙන එක විතරයි. දැන් මගේ already KYC verified. එතකොට මම මේකට automatically පාටිස්පේට් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මෙතන ඇවිල්ලා join ඩිමෝ කෙනෙකුට ටච් කරා. ඔයාගේ password එක දුන්නා. මෙතනදී මලක terms and conditions මොනවා හරි තියෙනවද කියලා බලුවා. මෙතනදී join වෙන එකයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැනට මෙතනදී මුලින්ම ඉන්න කෙනා සාමාන්‍ය ඩොලර්ස් 4000 ගණන් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී බැලුවොත් මෙන්න මේ විදිහට ටිකක් මෙහාට අරගෙන සාමාන්‍යයෙන් අපි මෙතනදී බලමු. මෙන්න මේ විදිහට 10ට නම් බලමු. එතකොට ඔන්න 100 වෙනියා ඉන්නවා. 100 වෙනියා ඩොලර්ස් 2000යි ප්‍රොෆිට් කරලා තියෙන ඩොලර්ස් 10000ක ෆන්ඩ් එකක් තියෙනකොට ඉතින් ඔයාට පුළුවන් මේ විදිහෙන් ප්‍රොෆිට් කරන්න. ඉතින් guys මිස් කරගන්න එපා. සත්‍යයක්වත් ආයෝජනය කරන්න ඕනේ නැහැ. just ඔයා account එකක් හදලා මේ වැඩේ කරන්න පටන් ගන්න. ඉතින් ඔයා කිසිම දෙයක් කරන්න ඕනේ. ඔයාට ඕන signal ටිකක් මම මගේ Telegram channel එකේ දෙනවා. just ඔයා මේ account එක හදලා Telegram channel එකට join වෙලා ඉන්න. එතනින් පස්සේ ඔයාට හැම ඕන වෙන guidance එකක්ම මම දෙනවා. ඒ වගේම මෙතනදී ඔයාට හම්බ වෙන සල්ලි වගේ අතර ගන්න හැටි හැම දෙයක්ම සම්පූර්ණ ඉස්සරහට වීඩියෝස් වලදී මම කියන්න. ඉතින් ඔය ටික තමයි මට අද මෙතනදී කියන්න ඕනේ. ඉතින් මිස් කරන්න එපා guys. ඔයාට ඔන්න ෆන්ඩ් එකකුත් තියෙනවා. just trade කරන්න විතරයි තියෙන. නැති වෙන දෙයක් නැහැ. ඔයාගේ ඩිමෝ ෆන්ඩ් එක නැති වුණොත් නැති වෙයි. ඒකේ කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් ඔයාගේ නැති වෙන සල්ලි ඔයාට පුළුවන් ඕන සතේකින් ආපහු මේකේ ආපහු ඇඩ් කරගන්න. ඒකේ කිසිම ඉෂුව එකක් නැහැ. ඒක නිසා guys කිසි දෙයකට බය වෙන්නේ නැතුව මේ වැඩේ පටන් ගන්න. ඔයාලට මගේ Telegram channel එකට join වෙන්න පුළුවන්. තවත් ගොඩක් exams ගැන ඉස්සරහට වීඩියෝස් අරන් එන්නම්. අනිවාර්යෙන් join වෙලා ඉන්න අපිත් එක්ක දිගටම. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා යාළුවෙක්ටත් යවන්න. ඔයාගේ හොඳම යාළුවට යවන්න. එයාටත් කියන්න මේකට join වෙන්න කියලා. ඉතින් අනිවාර්යෙන් වැඩේ කරලා තියාගන්න. ඉතින් guys මිස් කරන්න එපා. ඉස්සරහට exam ගැන ඉක්මනින්ම වීඩියෝස් ඕන නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත්ම ඉක්මනින් content එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.